අමාරු කාලවලත් තනියම දරාගන්න පුරුදු වෙන්න ඕනි. ඒක තමයි අද අපි කතා කරන ටොපික් එක. something like that channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අමාරු කාලයක් ආවට පස්සේ අපි හැමෝම කෙනෙක් හොයනවා. අපිව අහගෙන ඉන්න කෙනෙක්, අපේ අත අල්ලගන්න කෙනෙක්, බය වෙන්න එපා මම අත එක්ක ඉන්නවා කියලා කියන්න කෙනෙක්, අපි ඔළුව අත ගන්න කෙනෙක්, අපි පොඩ්ඩක් හග් එකක් දෙන්න කෙනෙක් අපි බලාපොරොත්තු වෙනවා. අපි ජීවිතෙන් බලාපොරොත්තු වෙනවා. බයවෙන්න පම ඇත්තක ඉන්නවා කියලා එන අතට අත දාලා බයවෙන්න පාමශන් වැටෙන්න්න දෙන්න නෑ කියලා කියන කෙනෙක් හරි අපි බලාපොරොත්තු වෙනවා. ඒක වැරදි දෙයක් නෙවෙයි. ජීවිතය සමහරක් වුණාට තවත් මනුස්සෙක්ගේ උණුසුමත් එක්ක අපිට දරාගන්න ලේසි. හැබැයි ජීවිතය හැම අමාරු මොහොතක්ම ළඟ කෙනෙක් ඉන්නේ නෑ. සමහර දවස්වල ෆෝන් එක අතේ තිබ්බත් වාට කෝල් එකක් එන්නේ නෑ. සමහර දවස්වලට ඔයා ෆෝන් එක බලනවා කෝල්ස් එන්නේ නෑ. ඔය වෙලාවට හිතනවා කෝ මගේ ළඟ හිටපු මිනිස්සු මට ආදරේ කියපු මිනිස්සු මාත් එක්ක හීනමවපු මිනිස්සු මාත් එක්ක hina වෙච්ච මිනිස්සු මගේ අමාරු කාලවල ඉන්නම් කියපු මිනිස්සු මම මගේ වැඩක් දාලා ගිහිල්ලා කැප කරපු මිනිස්සු කෝ කියලා බලනවා. මොකද සමහර දවස්වල ෆෝන් එක අතේ තිබුණත් වට කතා කරන්න කවුරුත් නැහැ. හැමෝම ඔයා දාලා ගිහිල්ලා. සමහර වෙලාවට මිනිස්සු වටේට හිටියත් බව තේරුම් ගන්න කෙනෙක් නැහැ. කෙනෙක්ට කියන්න දේවල් ගොඩක් තිබුණත් වචන එලියට එන්නේ නෑ. අන්න එහෙම දවස්වලට ඔයා ඉගෙන ගන්න ඕනි ලොකු පාඩමක් තියෙනවා. අමාරු කාලවල් වලදී ඔයාට ඔයාවම අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනි. තනියම දරා ගන්න කියන්නේ හැම වේදනාවක්ම හිත ඔස්සේ හිර කරගෙන කාටවත් කියන්නේ නැතුව විඳවන්න කියන එකට නෙවෙයි. උදව් අවශ්‍ය වෙලාවට උදව් විඳන්න, කතා කරන්න, අඬන්න ඕනි වෙලාවට අඬන්න. වෛද්‍යවරයෙක් හෝ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙක් හම්බෙන්න. හැබැයි වගේ ජීවිතේ නැවත හදලා දෙන්න කවුරු හරි. ඒ කියන්නේ අනන්තෙන් ආපු තරු කුමරෙක් වගේ දිහාවට පියමනගෙන පිය මොනවාද ඇවිදගෙන එනකම් බලන් ඉන්න එපා. එහෙම මිනිස්සු වෙන්නේ නැහැ. මොකද සමහර සටන් ඔයා වෙනුවෙන් වෙන කෙනෙක්ට කරන්නත් බෑ. අපේ ජීවිතේ සමහර සටන් තියෙනවා. ඒ දේවල් අපිට කරන්න තියෙන්නේ තනියමම තමයි. ඒ දේවල් වලට වෙන මිනිස්සුන්ට පිට මිනිස්සුන්ට අවිලා කරන්න බෑ. සමහර තීරණ ඔයා වෙනුවෙන් වෙන කෙනෙක්ට ගන්නත් බෑ. සමහර අඳුරු රාත්‍රීන් ඔයා වෙනුවෙන් වෙන කෙනෙක්ට පහු කරන්නත් බෑ. ඔයාටම ඔයාගේ හිත අල්ලගෙන ඒ රාත්‍රිය පහු කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවල් වලට ඔයා පොට්ටේ ළඟට ගියාට පස්සේ ඔයාට ඇඬෙන්නේ හිතලා නෙවෙයි. ඔයා දන්නේවත් නැතුව ඔයාට ඇඬෙනවා. සමහර වෙලාවල් වලට රෑ නිින්ද නැතුව ඇයි එහෙම උනේ කොහොමද එහෙම උනේ ඒක මෙහෙම වුණා නම් කියලා ඔයාම තනියම කල්පනා කරන රාත්‍රීන් තියෙනවා. පාන්දර 3-4 වෙනකන් නිදා ගන්න නැතුව නිදි නැතුව හිටපු නිදි වර්ජිතව හිටපු රාත්‍රීන් තියෙනවා. ඔයාටම ඔයාගේ හිත අල්ලගෙන තනියම දරාගත්ත රාත්‍රීන් තියෙනවා. රූමි කියන කවියාගේ චින්තනයේ නිතරම හමු වෙන ගැඹුරු අදහසක් තියෙනවා. මම වට එක කියලා දෙන්නද? තුවාලය කියන්නේ වේදනාව ඇතුළට එන දොරක් විතරක් නෙවෙයි. තුවාලය කියන තැනින් වේදනාව විතරක් නෙවෙයි ඇතුළට එන්නේ. ආලෝකය, පාඩම්, ආගේ ජීවිතේ වසන්තය වුණත් මේ තුවාලය ඇතුළෙන් ඇස්සට එන්න පුළුවන් කියන එක තමයි රූමි කියන කවියා අපිට කියලා දෙන්නේ. අපිට තුවාලයක් වුණාම අපි මුලින්ම අහන්නේ ඇයි මට මේක මේ අයියෝ මටම මෙහෙම වෙන්නේ ඇයි කියලා. හැබැයි වට පුළුවන් නම් ඒ චින්තනය, ඒ තින්කින් පැටර්න් එක වෙනස් කරගන්න අපි අහන්න ඕනි ප්‍රශ්නය වෙනස් වෙනවා. මේ වේදනාව මට මොනවද උගන්වන්නේ? මේකෙන් පස්සේ මං කවුද වෙන්නේ? මේ අඳුර ඇතුලේ මට ජීවිතය, මට විශ්වය, මට යුනිවර්ස් එක සබාධම මොනවද උගන්වන්න හදන්නේ? හිතන්න බීජයක් ගහක් වෙන්න කලින් පොළොව යට තනි වෙනවා. එතන අඳුරුයි, එතන කවුරුත් එයාව දකින්නේ නැහැ, කවුරුත් එයාට අත්පුඩි ගහන්නේ නැහැ, කවුරුත් ඔයාට පුළුවන් නියමයි කියලා එයාට කියන්නේ නැහැ. ඒතේ බීජය අඳුර ඇතුලේ නිහඬවම වර්ධනය වෙනවා. පරණ හැඩය නැති කරගන්නවා. ඊට පස්සේ තමයි එයාට මුල් අල්ලන්නේ. පොළොව උඩට එන්නේ, ආලෝකය දිහාවට වැඩෙන්නේ. වගේ ජීවිතයේ සමහර අමාරු කාලත් අන්නේ බීජය වගේ. ඔයා විනාශ වෙනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි සමහර විට ඔයා විනාශ වෙනවා නෙවෙයි, ඔයාගේ පරණ හැඩය කැඩිලා අලුත් කෙනෙක් හැදෙමින් ඉන්නවා. තනියම දරා ගන්න පුරුදු වෙනවා කියන්නේ මට කවුරුත් ඕනි නෑ කියලා ලෝකෙට කේන්තියෙන් කියන එක නෙවෙයි. තනියම දරා ගන්න පුරුදු වෙනවා කියන්නේ මිනිස්සු මගේ ජීවිතයට ආවොත් මම යාලව ආදරෙන් පිළිගන්නවා. හැබැයි කවුරුත් නැති දවසකත් මම මාව අතාරින්නේ නෑ කියලා වෙන ගට් එකෙන් මොරාල් එකෙන් ඉන්න එකට තමයි තනියම දරා ගන්නවා කියලා කියන්නේ. සමහර අය අපේ අමාරු කාලෙදී අපිව අතාරිනවා. අපිට ඕනිම වෙලාවෙදී අපේ ෆෝන් වලට, අපේ ෆෝන් කෝල්ස් වලට ආන්සර් කරන්නේ නැහැ. අපි කඩාගෙන වැටෙනකොට අපේ ජීවිතෙන් ඈත් වෙනවා. ඒ වෙලාවට අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා. එයා නැතුව මම කොහොමද මේක දරාගන්නේ? එයා නැතුව මම කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි බලන්න අතීතේ වා එහෙම තැන්වල ඔයා දරාගත්තා. ඔයා අඬ හරි ඒ දවස් පහු කරා. නිදා ගන්න බැරුව හරි ඔයා ඒ රාත්‍රිය පහු කරා. කෑම කන්න හිතක් නැතුව හරි ඔයා තවත් උදෑසනක නැගිට්ටා. ලස්සනට hina වෙන්න බැරුව හරි
ඔයා අඬ අඬ හරි hina වුණා. එතකොට මා දුර්වල කෙනෙක් කියලා කොහොමද ඔයා කියන්නේ? ඔයාට නොදැනුණත් ඔයා ඇතුලේ ඔයාව මෙච්චර දුර ගෙනාපු ශක්තිමත් මිනිසෙක් ජීවත් වෙනවා. තනියම දරා ගන්න ඉගෙන ගන්නකොට මුලින්ම කරන්න ඕනි ඔයාගේ හැඟීම් වලින් පැනලා යන එක නෙවෙයි. නවත්තන්න. දුකක් තියෙනවා නම් මට දුකයි කියලා පිළිගන්න. බයක් තියෙනවා නම් මට බයයි කියලා පිළිගන්න. මහන්සි නම් මට විවේකයක් ඕනි කියලා පිළිගන්න. හැඟීමක් පිළිගත්තම ඒක ඔයව පාලනය කරන බලය ටිකක් අඩු වෙනවා. හැබැයි හැඟීමක් හිර කරගෙන මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා රඟපානකොට ඒක ඇතුලේ තවත් ඔයාට බර ගතිය වැඩි වෙනවා. ඒ නිසා අඬන්න ඕනි නම් අඬන්න. හැබැයි අඬලා ඉවරුනහම ඔයාගේ මූණ ඔයාම පිහදා ගන්න. විවේක ගන්න. හැබැයි විවේකයේ ජීවිතෙන් අතහැරීමක් කරගන්න එපා. පුංචි පියවරක් ගන්න, ඇඳෙන් නැගිටින්න, ජනේලේ අරින්න, මූණ හොදන්න, ටිකක් ඇවිදින්න, වතුර බොන්න, කාමරය පිරිසිදු කරන්න. අද කරන්න පුළුවන් ඊටාම පුංචි වැඩක් හරි කරන්න. මොකද අමාරු කාලයකදී ජීවිතය සම්පූර්ණයෙන්ම හදන්න ඕනි නෑ. අද දවස විතරක් පහු කරගන්න ඒ හොඳටම ඇති. හෙට දවස ආවට පස්සේ හෙට දවසේදී ඒක බලමු. ඔයාට මුළු කන්දම එකපාර නගින්න ඕනි නෑ. ඊළඟ පියවර තියන්න. ඊට පස්සේ තවත් පියවරක්. රූමික චින්තනය අපිට මතක් කරවන තවත් අදහසක් තියෙනවා. අපි හොයන දේවල් බොහොමයක් අපිවද හොයමින් ඉන්නවා. ඔයා සාමය හොයනවා නම් සාමයත් ඔයා ළඟට එන්න පාරක් හොයනවා වෙන්න පුළුවන්. ඔයා අලුත් ආරම්භයක් හොයනවා නම් ඒ අලුත් ආරම්භයත් ඔයා පරණ දේ අතාරිනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අලුත් දොරක් ඇරෙන්න කලින් පරණ දොරවල් ඔයාට වහන්න වෙනවා. සමහර මිනිස්සු අතාරින්න වෙනවා. සමහර මතක වලින් නිදහස් වෙන්න වෙනවා. සමහර බලාපොරොත්තු වලට මැරිලා යන්න දෙන්න වෙනවා. ඒක වේදනාකාරී. හැබැයි හැම අවසානයක්ම දඬුවමක් නෙවෙයි. සමහර අවසාන ඔයාව වැරදි තැනකින් නිදහස් කරලා දානවා. අමාරු කාලවලදී ඔයාගේ හිත ඔයාට ගොඩක් බොරු කියයි. මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මට අය සතුටු වෙන්න බෑ. මම තනියමමයි ඉන්නේ. මට මේක දරා ගන්න බෑ. මේ වගේ ගොඩක් දේවල් ඔයාගේ හිත ඔයාට බොරු කියනවා. හැබැයි වගේ ජීවිතේ ඉස්සර තිබුණු අමාරු දවස් මතක් කරන්න. ඒ වෙලාවෙත් ඒක කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා හිතුණා. හැබැයි ඒ දවස් පහුවෙලා ගියා. මේ දවස් ටිකත් හැමින් හරි පහුවෙලා යාවි. අද තියෙන වේදනාව හැමදාම මේ තරමට තියෙන්නේ නැහැ. අද තියෙන අඳුර හැමදාම පවතින්නේ නැහැ කියලා ඔයාටම කාලයක් යනකොට තේරිලා තියෙවි. රැය කොච්චර දිග වුණත් උදෑසන එනවා. ඒ නිසා අමාරු කාලයක් ආවට පස්සේ කෙනෙක් කවුරු හරි ඇවිල්ලා මගේ ජීවිතේ සතුටෙන් තියයි කියලා ඒ මෝඩෙක් වගේ බලාගෙන ඉන්න එපා. ඔයාම ඔයා ළඟ වාඩි වෙන්න. ඔයාගේ හිත අහන්න. ඔයාගේ ශරීරයට විවේකයක් දෙන්න. ඔයාට ආදරෙන් කතා කරන්න. ඔයා දුර්වල නෑ. ඔයා මහන්සි වෙලා විතරයි අපි මේ දවස් හිමින් පහු කරමු කියලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා පපුවට තට්ටුවක් දාගෙන ඔයා ඔයාටම කියන්න. මතක තියාගන්න තනියම ඉන්න එකයි තනි වෙලා කියලා දැනෙන එකයි එක දෙකක්. තනියම ඉන්න මොහොතක ඔයාට ඔයාව අඳුන ගන්න පුළුවන්. ඔයාගේ හඬ අහන්න පුළුවන්. ඔයාට ඇත්තටම ඕනි දේ තේරුම් ගන්න පුළුවන්. කොච්චර ශක්තිමත්ද කියලා ඔයාටම පෙන්වන්න පුළුවන්. දවසක ඔයා මේ අමාරු කාලය දිහා ආපහු හැරිලා බලයි. එතකොට ඔයා කියයි ඒ දවස්වල මාව බේරගන්න කවුරුත් ආවේ නැහැ. හැබැයි මම මාව ඇතෑරියෙත් නැහැ කියලා ඔයා hina වෙලා කියයි. ඒක තමයි ඔයාගේ ජීවිතයේ තියෙන සැබෑම ශක්තිය. ලෝකයට පෙනෙන්නේ නැති ශක්තිය. කවුරුත් නොදකින රාත්‍රීන් වල පවා කඩාගෙන වැටුණත් ආයෙමත් තනියම නැගිටින ශක්තිය ඒක තමයි. ඒ නිසා අමාරු කාලවලදී උදව් විල්ලන්න, ආදරය පිළිගන්න. මිනිස්සුන්ට ඔයා ළඟ ඉන්න ඉඩ දෙන්න. හැබැයි ඔයාගේ මුළු ජීවිතයම වෙන කෙනෙක්ගේ පැමිණීම මත තියන්න යන්න එපා. කවුරුත් නැති මොහොතකත් ඔයාට ඔයාව අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්න. ඔයාට ඔයා එක්ක ඇවිදින්න පුළුවන් වෙන්න. ඔයාට ඔයාගේ මත අල්ලගෙන අඳුරු පාරවල් පහු කරන්න පුළුවන් වෙන්න. ඔයා ඔයත් එක්ක ඉන්න. මොකද ජීවිතේ හැමදාම පහසු වෙන්නේ නැහැ. හැබැයි ඔයා හැම කුණාටුවකින්ම ටිකක් ගැඹුරු, ටිකක් බුද්ධිමත්, ටිකක් ශක්තිමත්, පඬිත පරිණත කෙනෙක් වෙලා තමයි එළියට එන්නේ. අමාරු කාලවලදී ලෝකේ ඔයාව ඇතෑරියත් ඔයා ඔයාව අතාරින්න එපා. කවුරුත් ඔයාගේ අත අල්ලන්නේ නැති දවසකත් ඔයා ඔයාගේ අත අතාරින්න එපා. හැමින් පියවරක් තියන්න. මොකද වට තවමත් යන්න පාරක් තියෙනවා. වට තවමත් ජීවත් වෙන ජීවිතයක් තියෙනවා. ඔයා ඇතුලේ තාමත් ආලෝකය තියෙනවා. ඊටත් වඩා ඔයා ඇතුලේ ශක්තිමත් පුංචි කුඹියක් ජීවත් වෙනවා. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න, ආදරෙන් ඉන්න. දාකට කපු මාර බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. වට good luck පුංචි කුඹියෝ. වට good luck.